ඉතින් මෙච්චර කාලයක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ iPhone Android ෆල්චාරෙන් ප්‍රශ්නයට පිළිමයක් විදිහට දැන්වාගේ Android ෆෝන් එකෙන් iPhone එකට iPhone එකෙන් Android ෆෝන් එකට එයා ඩොප් හරහා ෆයිල් ට්‍රන්ස්ෆර් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ හැකියාව තියෙන දැනට Google Pixel 10 ස්මර්ට් ෆෝන් එකට විතරයි. මේකෙන් පුළුවන් ඔයාට කිසිම තර්ඩ් පාර්ටි ඇප් එකක් නැතුව Android ෆෝන් එක හරහාම iPhone AirDrop හරහා ෆයිල් ට්‍රන්ස්ෆර් කරන්න දැන් සපෝට් කරන Android වලට. ඉතින් මේක කරලා තියෙන Android ලා කරලා තියෙන්නේ Apple ගේ අනුමැතියකින් තොරව AirDrop රිවර්ස් ඉන්ජිනියරින් කරලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. Android ෆෝන් වල තියෙන ඩිෆෝල්ට් ෂෙයාරින් ඇප් එක තමයි Quick Share කියන්නේ. ඉතින් මේ Quick Share ඇප් එකට තමයි මේක හදලා තියෙන්නේ AirDrop සපෝට් කරන්න. ඉතින් කිසිම තර්ඩ් පාර්ටි ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉස්සරහට Apple මොන වගේ තීරණයක් ගයිද දන්නේ නැහැ මේකට. මොකද සමහර විට බ්ලොක් කරන්න පුළුවන්. නමුත් ඒක එහෙම නොකරොත් අනිවාර්යෙන් ඉස්සරහට Android ෆෝන් ඔක්කොටම වගේ මේ iPhone වල AirDrop ෆයිල් ට්‍රන්ස්ෆරින් සපෝට් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. මෙච්චර කල් Apple iPhone පාවිච්චි කරන යාළුවෙක් ඉන්නවා නම් ෆොටෝ එකක් වීඩියෝ එකක් මොකක් ෂෙයා කරගන්න අපි Android වලින් Apple වලින් Android වලට ෂෙයා කරගන්න ලොකු කට්ටක් ගන්න ඕනේ. ඉතින් දැන් මේ ටෙක්නොලොජියත් එක්ක සමහර විට ඉස්සරහට මේක ලේසි වෙන්න පුළුවන්. නමුත් Apple මොන වගේ තියෙන ගතිකල් දන්නේ නැහැ. ඉතින් මගේ Apple යාළුවත් මෙන්ෂන් කරගෙන යන්න තව වීඩියෝ එකකින් හම්බෙමු.